මේක පුංචි හොඳම යාළුවෝ දෙන්නෙක් ගැන කතාවක්. ඉතින් අද කතාවේ නම තමයි පුංචි ලියෝ සහ ලෙනි. එක්කෝමත් එක්ක රටක තරුණ ගෑනු ළමයෙක් හිටියා. එයාගේ නම වුණේ ලෙනි. ලෙනිට ඉස්කෝලේ යාළුවෝ වැඩි හිටියේ නැහැ. හිටියේ නෑ නෙවෙයි. ඇත්තටම කවුරුත් හිටියේ නෑ. ලෙනි හිටියේ ගොඩක් තනි වෙලා. ඒත් කවුරුත් නොදන්න එක පුංචි යාළුවෙක් ලෙනිට හිටියා. ඒ තමයි එයාගේ ආදරණීය බව්වා. එයාගේ නම වුණේ පුංචි ලියෝ. එයා හරියට සුදුම සුදු පාට පුළුම් බෝලයක් වගේමයි. ලෙනි මේ ලෝකෙන් ගොඩක් දුරස් වුණත් එයා එයාගේ හොඳම යාළුවා වුණ පුංචි ලියෝ එක්ක හැම වෙලාවකම සෙල්ලම් කරා. ඉතින් එක දවසක් එයාලා දෙන්න ගමේ කඳු මුදුනට යන පාරෙන් ඉස්සරහටම ගියා. කඳු මුදුනේ ඉඳගෙන ලෙනි පුංචි ලියෝව තදින් බදාගත්තා. ඈත අහස දිහා බලන් ඉන්නකොට ලෙනි ලියෝට පුංචි කතන්දර ගොඩක් කියලා දුන්නා. ලියෝට කතා කරන්න බැරි වුණත් ලෙනි දන්නවා ඒවය අහන් ඉන්න බව. ඇත්තටම ලෙනි වැඩියෙන්ම සතුටින්ම හිටියේ පුංචි ලියෝ එක්ක ගත කරපු හැම මොහොතක් ගානෙම. ඉතින් ඔයාලටත් ඉන්නවද කියන්නකෝ මෙන්න මෙහෙම පුංචි තෙත හොම්බක් තියෙන යාළුවෙක්. දන්නවද සමහර වෙලාවට එන්න එහෙම යාළුවෙක් ඔයාටත් ඉන්නවා කියන්නේ ඔයා කවදාවත්ම තනි වෙලා නැහැ. දන්නවද ඔයා කවදාවත්ම තනි වෙන්නෙත් නැහැ.